හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම සරන්ඩිප් YouTube channel එකට. guys, ඕගොල්ලන් ගොඩ දෙනෙක් කැමති ඉන්නේ හොල්මන් TV series බලන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ horror, comedy, thriller, drama කියන කැටගරි වලට අයත් ලෝකයේ මෙතෙක් බිහි වුණු සුපිරි TV series එකක් ගැන. මේ TV series එකේ IMDb අගය 8.4ක් වුණ අතර සීසන් 15කින් හා එපිසෝඩ් 327කින් සමන්විත වෙනවා. දුක, සතුට, ආදරය, පවුලක බැඳීම පෙන්වන බලන්න ඇබ්බැහි වෙන සීරීස් එකක් තමයි මේක. ඉතින් මේ සීරීස් එකේ නම තමයි සුපර්නැචරල්. එහෙනම් අපි පරක්කුණු ඉක්මනට යන් සුපර්නැචරල් පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක වෙතට. අපි දන්නවා මේ ලෝකය කියන්නේ අපේ ඇස්වලට පේන දේවල් විතරක්ම නෙවෙයි. ඒක යටින් තව අඳුරු ලෝකයකුත් තියෙනවා. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ලෝනස් නගරයේ එක පවුලක අවුරුදු 22කට කලින් සිද්ධ වුණු දෙයක් ගැන. ඒ පවුලේ නම වින්චෙස්ටර්. මේ පවුලේ අම්මගේ නම මේරි, තාත්තගේ නම ජෝන්, ලොකු පුතා ඩීන්. ඒ වගේම මේ පවුලට අලුතින් එකතු වුණු පොඩි පුතාගේ නම තමයි සෑම් කියන්නේ. ඉතින් එක් රාත්‍රියක පොඩි පුතා වෙන සෑම් නිදාගෙන ඉන්න කාමරයෙන් මේරිට අමුතු සද්දයක් ඇහෙනවා. මේරි කාමරයට යනකොට එයා දකිනවා ජෝන් පුංචි සෑම් දිහා බලාගෙන ඉන්න දර්ශනය. ඉතින් මේරි නැවතත් කාමරේ දොර වහලා පහළට යනකොට දකිනවා පහළ තට්ටුවේ පුටුවේ උඩ ජෝන්ට නිින්ද ගිහිල්ලා කියලා. හොඳටම බය වෙච්ච මේරි ඉක්මනටම දුවගෙන යනවා සෑම් හිටපු කාමරේට. සෑම්ගේ කාමරෙන් ශබ්දයක් ඇහිලා මේ කිසි දෙයක් දන්නේ නැතිව කාමරේට යන ජෝන්ට පේනවා සෑම් තොටිල්ලක නිදාගෙන ඉන්නවා. තොටිල්ල ගාවට ගිහිල්ලා සෑම් දිහා බලන් ඉන්න ජෝන්ගේ අතට එකපාරටම ලේ බින්දුවක් වැටෙනවා. ජෝන් සීලම දිහා බලනකොට දකින්නේ හිතා ගන්නවත් බැරි ඒ තමන්ගේ බිරිඳ වෙන මේරි සිවිලිමේ ඇලවිලා ඉන්නවා. ජෝන් එක දකිනවත් එක්කම එකපාරටම විශාල ගිනි ජාලාවක් ඇවිලෙන්න පටන් ගන්නවා. ජෝන් මොකද කරන්නේ? ඉක්මනට ඒ කාමරේ හිටපු පුංචි සෑම්වත් අරගෙන තමන්ගේ ලොකු පුතා වන ඩීන්ගේ අතට සෑම්ව දීලා ඉක්මනටම ගෙදරින් පිට වෙන්න කියලා කියනවා. ඒත් එක්කම ගින්න ටිකෙන් ටික පැතිරිලා මුළු ගේම ගිනි ගන්න පටන් ගන්නවා. එතනින් වසර 22කට පස්සේ සෑම් ලොකු වෙලා යුනිවර්සිටි එකකට තුලත් වෙලා ඒකේ නීතිය ඉගෙන ගන්නවා. මේ කාලේ වෙනකොට සෑම්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි ජෙසි. ඉතින් මේ විදිහට පසුගිය දේවල් අමතක කරලා ජෙසි එක්ක හරිම ආදරණීය ජීවිතයක් ගත කරන්න තමයි සෑම් උත්සාහ ගන්නෙ. නමුත් අතීතය කියන්නේ ලේසියෙන් ගැලවෙන්න බැරි දෙයක්. එක රාත්‍රියක සෑම් නිදාගෙන ඉන්න කාමරේ කවුළුවෙන් අමුතු ශබ්දයක් එනවා. ඒ මොකද්ද කියලා බලනකොට ඒ ඉන්නේ සෑම්ගේ ලොකු අයියා ඩීන්. ගොඩ කාලයකට පස්සේ හම්බෙන ඩීන් සෑම්ට කියනවා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. සෑම් මේ මොකද්ද කියලා ඇහුවාම ඩීන් කියනවා තාත්තා, ඒ කියන්නේ ජෝන් දඩේමේ ගිහින් එයා ගොඩ දවසකින් ගෙදර ආවේ නැහැ කියලා. මෙතන දඩේමේ යනවා කියන එක මොකද්ද කියලා මේ කතාවේ ඉස්සරහදී ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. සෑම් ඩීන්ගෙන් අහනවා තාත්තා අවසරන්ට ගියේ දඩේම මොකද්ද කියලා. ඩීන් කියනවා තාත්තා ගියේ කැලිෆෝනියාවේ ජෙරිකෝ කියලා නගරයකට. එතන හැතැම්ම 5ක් ඇතුළත අවුරුදු 20ක් තිස්සේ පිරිමින් අතුරු දහන් වෙනවා. ඒ ගැන හොයලා බලන්න තමයි තාත්තා ගියේ කියලා කියනවා. ඊට පස්සේ සෑම් කියනවා මට දවස් 3ක් ඇතුළත ආපහු වෙන්න ඕනේ. මොකද මට නීති විද්‍යාලයේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. ඉතින් මේ පොරොන්දුව මත සෑම් හා ඩීන් ඊට පස්සේ යනවා තමන්ගේ තාත්තා හොයන්න තාත්තගේ කාර් එකේ. ඊට පස්සේ අපිට පෙන්නනවා තරුණ කොල්ලෙක් රෑ කාර් එකේ ඩ්‍රයිව් කරගෙන යන සිද්ධිය. ඒ යනකොට සුදු ඇඳගත්තු තරුණ ගෑනු ළමෙක් පාරේ ඉන්නවා. මේ කොල්ල දකිනවා. පස්සේ මේ කොල්ල මොකද කරන්නේ? කාර් එක නවත්තලා අර දැකපු තරුණ ගෑනු ළමයාගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ ගෑනු ළමයා කියනවා මාව ගෙදරින් ගිහිල්ලා බස්සන්න කියලා. ඉතින් මේ කොල්ල මොකද කරන්නේ? අර තරුණ ගෑනු ළමයාවත් දාගෙන ඒ ගෑනු ළමයා කියන ගේ ගාවට එක්කගෙන යනවා. ඒ තැනට ගියාට පස්සේ කොල්ලා කියනවා මේ ගේ පාළු ගයක් නේ, මෙතන කවුරුවත් ඉන්න විදියක් නැහැනේ කියලා. එහෙම කියලා මේ කොල්ලා අර ගෑනු ළමයා දිහා බලනකොටම ඒ ගෑනු ළමයා අතුරු දහන් වෙලා. ඒක නිසා මේ කොල්ලා මොකද කරන්නේ? කාර් එකෙන් බැහැලා අර ගේ ඇතුළට යන්න හදනවා. ඉතින් මේ පාළු ගෙදර දොර අරිනවත් එක්කම හොඳටම බය වුණු කොල්ලා මොකද කරන්නේ? කාර් එකට නැගලා ආපහු එන්න හදනවා. ඉතින් මේ විදිහට මේ කොල්ලා කාර් එක ඩ්‍රයිව් කරගෙන ආපහු එනකොට කාර් එකේ තිබ්බ කණ්ණාඩියෙන් මේ කොල්ලා දකිනවා අර කෙල්ල කාර් එකේ පිටිපස්සේ ඉන්නවා කියලා. හොඳටම බය වුණු මේ කොල්ලා තමන් එලවන්ගේ වාහනේ එකපාරම ගිහිල්ලා එතන තිබ්බ පාලමක් ගාව හැප්පෙනවා. ඊට පස්සේ අපිට ඇහෙනවා කාර් එක ඇතුලේ කොල්ලා අයියෙන් කෑ ගහනවා. ඒකත් එක්ක අපිට පෙන්නනවා
කාර් එක ඇතුලේ ලේ හැමතැනම විසික් වෙන දර්ශනය. දැන් අපේ සෑමුයි ඩීනුයි තාත්තගේ දඩේම පස්සේ යන ගමන් තමයි ඉන්නේ. ඒගොල්ලන් දැන් අර ජෙරිකෝ කියන ටවුන් එකට ළඟා වුණා. ඉතින් මේ දෙන්නා කාර් එකේ ඔහොම එනකොට මේ දෙන්න දකිනවා අර කලින් දවසේ සිද්ධිය වුණු තරුණයාගේ වාහනේ පාලමක් ගාව තියෙනවා. එතන පොලිසියනුත් ඇවිල්ලා පරීක්ෂා කරනවා. ඉතින් මේ දෙන්නට ඒ මරණය ගැන විස්තර හොයාගන්න අවශ්‍ය නිසා ඒ දෙන්න කාර් එක ගාවට යනවා. එතනට යනකොට එතන පොලිසියේ හිටපු නිලධාරියෙක් අහනවා ඔයාලා කවුද කියලා. ඩීන් මොකද කරන්නේ? එයා ගාව තිබ්බ හොරට හදපු FBI බැජ් එකක් පොලිසිය කෙනාට පෙන්නලා කියනවා අපි මේ ඇක්සිඩන්ට් එක ගැන පරීක්ෂා කරන්න ආවේ කියලා. කොහොම හරි එතන හිටපු පොලිස් නිලධාරියාගෙන් ඒ තොරතුරු දැනගෙන ඩීනුයි සෑමුයි කාර් එකේ නැගලා ඒගොල්ලන් නැවතත් නගරයට යනවා. මෙතනදී මේ දෙන්නට හම්බ වෙනවා අර මැරුණු කොල්ලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කෙනෙකුයි එයාගේ යාළුවෙක්. ඩීනුයි සෑමුයි මේ දෙන්නගෙන් අර මැරුණු කොල්ලගේ විස්තර මොනවද කියලා අහුවට පස්සේ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන කෙනා මේගොල්ලන්ට කියනවා මගේ බොයිෆ්‍රෙන්ඩ් මාව බලන්න එන ගමන් හිටියේ. එයා මට කෝල් එකකුත් දුන්නා. එයා ඇවිල්ලා කතා කරන්නම් කිව්වා. හැබැයි එයා ඊට පස්සේ මට කතා කරේ නෑ කියලා. ඊට පස්සේ ඩීන් අහනවා මේ දෙන්නගෙන් අර කොල්ලගේ අතුරුදහන් වීම සම්බන්ධව මොනවා හරි අමුතු දෙයක් තියෙනවා නම් කියන්න කියලා. ඊට පස්සේ අර ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ යාළුවා කියනවා ඒක හරියට පුරාවෘත්තියක් වගේ අවුරුදු ගානකට කලින් සෙන්ටිනියල් වල ගෑනු ළමෙක්ව මරලා දාලා තිබුණා. මිනිස්සු කියන විදිහට එයා තවමත් ඉන්නවා. එයා වාහනවලට අත දාලා වාහනට කවුරු හරි නැග්ගොත් ඒ වාහනේ ඉන්න පුද්ගලයා අතුරු දහන් වෙනවා කියලා. පස්සේ සෑමුයි ඩීනුයි ගිහිල්ලා මේ සිද්ධිය ගැන තොරතුරු හොයනකොට ඒගොල්ලන්ට පත්‍රයක තිබිලා පොඩි ආටිකල් එකක් හම්බ වෙනවා. ඒකේ තියෙනවා 1980 දී කොන්ස්ටන්ට් වෙල්ච් කියන අවුරුදු 24ක ගැහණු කෙනෙක් පාලමකින් ගඟට පැනලා දියගෙලුණු මරණු සිද්ධියක් පිළිබඳ තොරතුරු. ඒ වගේම තව ඒකේ තියෙනවා ඒ ගෑනු කෙනා මැරෙන්න කලින් 911 එකට කෝල් එකක් දීලා තියෙනවා. එයා කියලා තියෙන විදිහට එයාගේ පුංචි ළමයි දෙන්න නාන බෙසිමේ තියලා එළියට ගිහින් ආයෙත් එනකොට ඒ ළමයි දෙන්න මැරිලා කියලා. ඊට පස්සේ සෑමුයි ඩීනුයි නැවතත් එනවා අර ගෑනු කෙනා මැරුණා කියපු පාලම ගාවට. මෙතනදී සෑම් කියනවා ඩීන්ට මට ඔය දඩමේ යන වැඩවලට මම කැමති නෑ. මට අවශ්‍ය ජොබ් එකක් කරගෙන පාළුවේ ඉන්න. ඉතින් ඒකට ඩීන් සෑම් එක්ක වාද කර ඉන්නවා. ඉතින් ඔය අතර එක සැරේම අර සුදු ඇඳගත්තු හොල්මන් කාන්තාව පාලමුඩට නැගලා පාලෙමින් පැනලා එක සැරේටම අතුරු දහන් වෙනවා. ඒ දේ දැක්ක ඩීනුයි සෑමුයි එතනට ගිහිල්ලා බලනකොට කවුරුවත් එතන පේන්නේ නැහැ. ඒත් එක්කම මේ දෙන්න ආපු වාහනේ ඔටෝ ස්ටාර්ට් වෙලා සෑමුයි ඩීනුයි පස්සේ පන්නන්න පටන් ගන්නවා. මේකෙන් බේරෙන්න ඕන නිසා සෑමුයි ඩීනුයි මොකද කරන්නේ? පාලෙමින් එහා පැත්තට පනිනවා. වෙලාවට දෙන්නට මුකුත්ම වෙලා නැහැ. සෑම් නම් පාලමේ එල්ලිලා කොහොම හරි බේරෙනවා. ඒ ඩීන් පාලමෙන් පහලට පැනලා මඩනාලා තමයි ආයෙත් උඩට එන්නේ. ඒකට සෑම් ඩීන්ට පොඩි කිණ්ඩියකුත් දානවා. ඊට පස්සේ මේ දෙන්න ආයෙත්තර කාර් එකේම නැගලා යනවා. රැයට නවතින කාමරයක් හොයාගන්න. එතනදී ඒගොල්ලන්ට අහන්න ලැබෙනවා මීට මාසෙකට කලින් මිනිස්සෙක් ඇවිත් කාමරයක් කුලියට ගත්තා කියලා. මේ කාමරයට හොරෙන් ඇතුළු වෙලා කාමරය පරීක්ෂා කරනවා. ඒ අතරතුර කාමරේ තියලා මේගොල්ලන්ට හම්බෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරපු විමර්ශන කීපයක්. මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කරනකොට සෑම්ට තේරෙනවා මේ කාමරේ ඉඳලා තියෙන්නේ තමන්ගේ තාත්තා. ඒ කියන්නේ ජෝන් බවත් ඒ වගේ මෙතන තියලා මේ දෙන්නට හොයාගන්න පුළුවන් වෙනවා අර පාලමෙන් පෙන්නලා මැරුණු කෙනාගේ සැමියා ඉන්න ලිපිනේ. ඊළඟ දවසේ ඩීන් කාමරේ ඉඳලා එළියට එනවා කඩේට යන්න කියලා. ඒ එනකොට ඩීන් පොලිසියට අහු වෙනවා. ඒකට හේතුව ඩීන් අර කාමරේම ලෙදී ගත්තු කෙනාට දීලා තියෙන්නේ හොර ක්‍රෙඩිට් කාඩ් එක. කොහොම හරි ඩීන්ට පුළුවන් වෙනවා මෙතෙන් සෑම්ට පැන ගන්න සිග්නල් එකක් දෙන්න. ඊට පස්සේ සෑම් යනවා අර මැරුණු කාන්තාවගේ සැමියව සොයාගෙන. එයා හොයාගත්තට පස්සේ අර මැරුණු කාන්තාව ගැන ඒ මිනිස්සයාගෙන් ප්‍රශ්න අහනවා. එතනදී සෑම් අහනවා මේ මිනිස්සයාගේ මිස්ටර් ඔය අහලා තියෙනවද සුදු ඇඳගත්ත කාන්තාවක් ගැන? මේ වගේ සිද්ධි ගොඩාක් රටවල වෙලා තියෙනවා. ඒ ගොල්ලන්ගේ ස්වාමි පුරුෂයන් වෙන ගෑනුත් එක්ක අනියම් සම්බන්ධතා පවත්වලා තිබුණා. ඒව ආරංචි වුණාට පස්සේ ඒ අය සිහි විකල් වෙලා තමන්ගේ ළමයිව මරලා දානවා. ඊට පස්සේ තමන් කරපු දේ සිහි වෙනකොට ඒගොල්ලන් දිවිනසා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආත්ම ශාපයට ලක් වෙනවා. ඉතින් ඊට පස්සේ අර මිනිස්සයා සෑම්ට කියනවා සමහර වෙලාවට මගේ අතින් වැරදි සිද්ධ වුණා. ඒත් කීයටවත් මගේ බිරිඳ තමන්ගේ දරුවන් මරන්නේ නැහැ කියලා. එතනින් පස්සේ හොඳටම තරහ ගියපු ඒ මිනිස්සයා මොකද කරන්නේ? සෑම්ට බැනලා එයා වෙතනින්
එලව ගන්නවා. මෙතනදී අපිට හොඳටම පැහැදිලි වෙනවා අර සුදු ඇඳගත්තු කාන්තාව හොල්මනක් වුණේ කොහොමද කියලා. මේ වෙනකොට ඩීන් ඉන්නේ පොලිසියේ. පොලිසිය අර ඩීන්ගෙන් තාත්තා ඉන්න කාමරේ පරීක්ෂා කරනකොට ඒකේ තිබිලා තාත්තගේ ජේනලයක් හම්බ වෙනවා. ඒ ජේනලයේ අවසන් පිටුවේ ඩීන්ගේ නම සහ ඊට යටින් පොඩි කෝඩ් එකක් ලියලා තියෙනවා. පොලිසිය ඩීන්ගෙන් අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. හැබැයි ඩීන් ඒ මොකක්ද තියෙන්නේ කියලා පොලිසියේ කෙනාට කියන්නේ නැහැ. ඒකින්ද පොලිස් නිලධාරියා ඩීන්ව නිදහස් කරන්නෙත් නැහැ. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ මේ පොලිසිය නිලධාරියාට හදිසි එමුතුමක් එනවා. ඒක නිසා පොලිසිය අය ඩීන්ට මාංචු දාලා එතනින් යනවා. එතනදී ඩීන්ට පුළුවන් වෙනවා ඒ මාංචු ටික ගලවාගෙන පොලිසියෙන් පැනලා යන්න. ඊට පස්සේ ඩීන් පොලිසියෙන් පිට වෙලා සෑම්ට කෝල් එකක් ගන්නවා. බැලීන අර පොලිසියට කෝල් එකක් දීලා තියෙන සෑම් ඩීන්ට එතනින් පැන ගන්නවා. මෙතනදී ඩීන් කියනවා සෑම්ට තාත්තා මේ කේස් එක විසඳන්නේ නැතුව මෙහෙන් ගිහිල්ලා කියලා. සෑම් අහනවා ඒක ඔයා දන්නේ කොහොමද කියලා. ඩීන් කියනවා තාත්තගේ ජර්නල් එක තිබිලා එතන හම්බුණා කියලා. සෑම් මේ වෙලාවේ ඩ්‍රයිවින් කරන ගමන් තමයි ඉන්නේ. එක සැරේම සෑම්ගේ කාර් එක අර සුදු ඇඳගත්තු කාන්තාවගේ හැප්පෙනවා. ඒත් එක්කම අර සුදු ඇඳගත්තු කාන්තාව සෑම්ට කියනවා මාව ගෙදරට ගෙනියන්න කියලා. සෑම් කාර් එක නවත්තලා කාර් එකෙන් බහින්න හැදුවත් අර හොල්මන මොද කරන්නේ සෑම්ගේ කාර් එක ලොක් කරගෙන ඒක එයාගේ පාලනයට ගන්නවා. ඊට පස්සේ සුදු ඇඳගත්තු හොල්මන සෑම්ව අර එයාගේ ගෙදර මිදුල ගාවට එක් කරගෙන යනවා. ඊට පස්සේ අර කාන්තාව සෑම්ගේ ඇඟ උඩ වාඩි වෙලා එයාව එයාගේ වසඟයට ගන්න බලනවා. සෑම් කියනවා අර සුදු ඇඳගත්තු හොල්මනට ඔයාට මාව මරන්න බෑ. මට අනියන් සම්බන්ධතා තිබිලා නැහැ කියලා. ඒත් හොල්මන උත්සාහ කරන්නේ සෑම් කොහොම හරි එයාගේ වසඟයට ගන්න. පස්සේ බැරිම තැන හොල්මන මොකද කරන්නේ? සෑම්ව මරන්න යනවා. ඒත් එක සැරේම එතනට ආපු ඩීන් අර හොල්මන් කාන්තාවට වෙඩි තියාගෙන යනවා. ඊට පස්සේ සෑම් මොකද කරන්නේ? ඉන්න මං උඹව ගෙදරට ගෙනියන්නම් කියලා අර සුදු ඇඳගත්තු හොල්මනව වාහනේ පිටින්ම ගේ කඩාගෙන ඇතුළට යනවා. ගේ ඇතුළට ගියාට පස්සේ අර සුදු ඇඳගත්තු කාන්තාව දකිනවා එයාගේ ළමයි දෙන්නෙක් එක්ක එයා ඉන්න පින්තූරය. ඒත් එක්ක ගේ ඇතුළට ආපු සෑම්මයි ඩීන්වයි අර හොල්මන් කාන්තාව විසින් මේසයක් තල්ලු කරලා ඉර කරනවා. ඒත් එක්කම ගේ ඇතුළේ ඉඳලා වතුර පිටින් ආපු අර සුදු ඇඳගත්තු කාන්තාවගේ ළමයි දෙන්නගේ ආත්ම දෙක අර සුදු ඇඳගත්තු හොල්මනව බදා ගන්නවා. ඒ සැනින්ම කාන්තාවයි ළමයි දෙන්නටයි තිබ්බ සාපේ නැති වෙලා ඒ කට්ටිය අතුරුදහන් වෙනවා. ඒ වගේම අපිට මෙතනදී තව දෙයක් තාහුරු වෙනවා. ඒ තමයි අර සුදු ඇඳගත්තු කාන්තාව විසින් තමයි තමන්ගේ තරුවන් දෙන්නව මරලා තියෙන්නේ කියලා. ඒ වැඩේ ඉවරුනට පස්සේ පොරොන්දුණු විදිහටම ඩීන් මොකද කරන්නේ? සෑම්ව ගිහිල්ලා යුනිවර්සිටි එක ගාවින් වස්සනවා. ඊට පස්සේ සෑම් තමන්ගේ කාමරයට ඇවිල්ලා ඇඳේ හාන්සි වෙනවා. ඒත් එක්කම සෑම්ගේ නළලට ලේ බින්දු කීපයක් වැටෙනවා. සෑම් එකපාරටම ඇස් දෙක අරිනවත් එක්කම එයා දකින්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ මොකද්ද කියලා කිව්වොත් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණ ජෙසි සිවිලිමේ ඇලිලා ඉන්නවා. ඒත් එක්කම එතනින් මහා ගෙන්ජාලාවක් එන්න පටන් ගන්නවා. සෑම් කෑ ගහන සද්ද ඇහිලා ඩීන් එකසරේම කාමරයට ඇවිත් සෑම්වත් බේරගෙන ආයෙත් දෙන්නත් එක්කම කාර් එක ගාවට යන දර්ශනයක් වෙන්නෙමින් කතාව ඉවර වෙනවා. අද එපිසෝඩ් එක ගැන ඔයගලන්ට මොකද්ද හිතෙන්නේ? මේ දෙන්නට තමන්ගේ තාත්තව හොයාගන්න පුළුවන් වෙයි. ඉස්සරහට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද? සෑම් ඩීන් එක්ක හොල්මන් දඩයම් කරන්න එකතු වෙයිද? මේ ප්‍රශ්නවලට අපිට උත්තර ලැබෙන්නේ ඉස්සරහට එන එපිසෝඩ් වලින්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේ හොඳම TV සීරීස් හරියටම රිව් කරන ලංකාවේ එකම YouTube channel එක සරන්ඩි